හායි කොහොමද? ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ගොඩක් අය ප්‍රශ්නයක් කරලා තියෙනවා හස්බන්ඩ්ට මාව එපා වුණේ ඇයි? අපි දෙන්න නිතරම රණ්ඩු වෙන්නේ ඇයි? වගේ දේවල්. ඉතින් මම අද ඒ ගැන වීඩියෝ එකක් කරන්න තමයි හදන්නේ. ඉතින් ස්කිප් කරන්නේ නැතුව වීඩියෝ එකේ අවසානය වෙනකන් දිගටම රැඳිලා ඉන්න. ඉතින් අපි බලමු ගැහණු කෙනෙක්ගේ මොළය හා පිරිමි කෙනෙක්ගේ මොළය සැකසීලා තියෙන ආකාරයයි මේ ප්‍රශ්න ඇති වෙන්න මූලිකම හේතු මොනවාද මේ මොළයේ හැසිරීමත් එක්ක කියන කාරණාත් එක්ක ගැහණු අයට එකවර වැඩ ගණනාවකට අවධානය යොමු කරන්න පුළුවන්. පිරිමි කෙනෙක්ගේ මොළය සකස් වෙලා තියෙන්නේ එක්වරකට එක් කාර්යයක් සඳහා පමණක් තමන්ගේ අවධානය යොමු කරන්න. මේ හේතුව නිසා තමයි මානව පරිණාමයේදී පිරිමි හොඳ දඩයක්කාරයෝ වුණේ. කෙනෙක්ට වෙන ගමන් ටීවී එක බලන්නත් පුළුවන්. තව ඕනනම් ඒ අතරතුර කාත් එක්ක හරි ෆෝන් එකකින් කතා කරන්නත් පුළුවන්. ඒත් පිරිමියෙක්ට රූපවාහිනිය බලන ගමන් දුරකථනයෙන් කතා කරන්න බෑ. අවධානය යොමු කරන්නේ එක්වරකට එකකට පමණයි. භාෂා හැසිරවීමේදී ගැහණු මොළය ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒක භාෂාවක් පහසුවෙන් ඉගෙන ගැනීමේ හැකියාවක් ගැහණු අයට තියෙනවා. ඒත් පිරිමින් භාෂා ඉගෙන ගැනීමේදී දුර්වලතාවයක් පෙන්වනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 2ක ගැහණු දරුවෙකුට සාපේක්ෂව ඒ වයසෙන් පිරිමි දරුවන්ගේ ශබ්ද මාලාව ටිකක් දුර්වල මට්ටමක පවතිනවා. ගැටළු निराකරණය කියන කාරණාවේදී නම් ගැහණු අයට වැඩිය පිරිමි අය ඉදිරියෙන් ඉන්නවා. ගැහණු අය ගැටළු निराකරණය කියන කාරණාවේදී වඩාත් දුර්වලයි. පිරිමි අයට ගැහණු අයට සාපේක්ෂව ඉහළ තර්කන හැකියාවක් පවතිනවා. ගැහණු අයට වැඩිය පිරිමි අයට විශ්ලේෂණ හැකියාවක් පවතින අතර සිතියමක් එහෙම නැත්නම් සැලැස්මක් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ගැහණු කෙනෙක් මේ සිතියම දකින්නේ එහෙම නැත්නම් සැලැස්ම දකින්නේ සංකීර්ණ චිත්‍රයක් විදිහට. ඒක අවබෝධ කරගන්න ගැහණු මොළයට ටිකක් අමාරුයි. ගැහණු කෙනෙක් බොරු කියද්දී 70%ක් තමන්ගේ මුහුණේ ස්වභාවය හසුරවා ගන්නත් 120ක් බොඩි ලැන්ග්වේජ් එකේ හැසිරවීමටත් 110ක් වචන හැසිරවීමටත් භාවිතා කරනවා. නමුත් පිරිමි අයට බොරු කියද්දී කිසිදු අතිරේක සහයක් ලැබෙන්නේ නැහැ. මුහුණට මුහුණ බලාගෙන උනත් අන්න ඒ නිසා ගැහණු බොරු කියන දක්ෂයි. ගැහණු අය ස්වභාවයෙන්ම දක්ෂයි ගැටළු ඇති කරගන්න. ගැහණු පාර්ශවයට ගැටළු වර්ග කර හඳුනා ගැනීම හැකියාවක් නැහැ. ඒ නිසා මොළය වියවුල් ස්වභාවයකට ඉක්මනින්මපත් වෙනවා. නමුත් පිරිමි පාර්ශවයට ගැටළු වර්ග කර හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා පිරිමි අයට වැඩිය ගැහණු අය ගැටළු ඇති කරගන්න දක්ෂයි. පිරිමි අයට වැඩිය ගැහණු අය sannivedanaya කරන්න දක්ෂයි. ඔවුන්ගේ මොළය සැකසී තිබෙන්නේ යම්කිසි වචන ගණනාවක් එක දවසකදී මුවින් නිදහස් කිරීමට. එයා ඔයාගේ වයිෆ් කියන දේවල් වලට අහුම්කම් දෙන්නේ නැත්තම්. වෙලාවකට පිරිමි පාර්ශවයට මේක හිරිහැරයක් වුණත් අය ආත්‍රි තත්ත්වයට පත් වෙනවා. පිරිමි මොළය අඩු වචන ගණනාවක් sannivedanaya කිරීම සහජයෙන්ම උරුම දෙයක්. ඉතින් ඔයාගේ හස්බන්ඩ් ඔයා කියන දේ අහන්නේ නැත්තම් ඒකට කමක් නැහැ. ඔයා දිගටම කියවන්න. ඉතින් මැප් එකක් කියවද්දී පොඩි වැරදි සිද්ධ වීම නොයතින් සිද්ධ වෙන්න පුළුවන්. හේතුවක් නැතුව ඔයාගේ වයිෆ් එකත් එක්ක රණ්ඩු වෙනවා නම් ඒකත් අතිශය සාමාන්‍ය දෙයක්. ටිකක් වැඩිපුර කියවනවා නම් ඒකත් ඉතින් හැටිම තමයි. ඉතින් ඔයාගේ හස්බන්ඩ්ටත් ඔයාව එපා වෙන්නේ මෙන්න මේ හේතු නිසා වෙන්න පුළුවන්.